Good morning, all of you. Motama Subudasanak. Good morning, sir. Good morning, sir. Good morning, sir. හරි මම චුට්ටි වෙලාවක් බැලුවේ මේක දැන් හදිස්සියත් අපි පටන් අරගත්තොත් නිකන් හරි පහුවෙලා එන කට්ටියට පොඩ්ඩක් මිස් වෙන නිසා. හරි දැන් ඉතින් තව වෙලා ටයිම්ස් එන්න අපිට ඉන්න බෑ පරක්කු වෙන නිසා. අපි අද පටන් ගන්නේ පැස්කල් සෙමිනා එක. පුතේ පැස්කල් කියලා කියන්නේ ඔයාලගේ O level exam එකට වැඩිම ලකුණු ප්‍රමාණයක් හම්බෙන ලෙසන් එකක්. හරිද? කටමක ලකුණු 18කට වඩා මේකත් එක හම් වෙනවා. එහෙම ලකුණු ප්‍රමාණයක් වෙන කිසිම ලෙසන් එක නැහැ. සාමාන්‍ය O level වල පාට තියෙනවා පාඩම් 15ක් නේද? ලෙසන් 15ක් තියෙනවා. 15න් 10 වසරට 9ක් තියෙනවා. 11 වසරට 6ක් තියෙනවා. හරිද? ඕකෙන් සම්පූර්ණම software කීයක් විතර තියෙනවද? ඔය පාඩම් 15ටම. software 10ක් විතර තියෙනවානේ. Word, Excel, Access, Gem, Jitto, Audacity, Video Maker, Pascal, HTML ඔය විදියට සම්පූර්ණව ඔයාලට 10ක් විතර තියෙනවා. ඉතින් ඔය ටිකේදී මේ පැස්කල් කියලා කියන්නේ පුතේ අපි ඔය තියරි ගොඩක් වෙලාට තියරි ඉගෙන ගන්නෙ. නමුත් මේකත් ප්‍රැක්ටිකල් ලෙසන් එකක් නේ. කියන්නේ පැස්කල් කියන්නේ ඇත්තටම ඔයාලා කෝඩ් එකක් රන් කරලා බලන්න ඕන. දැන් මං හිතන්නේ තරමට සමහර ළමයි දැන් මෙතන ඇති. දැන් අපේ ක්ලාස් එකේ නම් මම හැම එකක්ම වගේ කෝඩ් එක රන් කරලා පෙන්නුවා මේක අවුට්පුට් එක කොහොමද කියන්න. මෙතන ගොඩක් ළමයි සමහර වෙලාවට ඔයා කෝඩ් එක පැස්කල් කෝඩ් එක ලියාගෙන යන්නේ නැති. නමුත් ඕක එකක්වත් රන් වෙනව දැකලා නැතුව ඇති. ඇත්තටම මේක රන් වෙයිද කියන එකවත් දන්නේ නැතුව ඇති නේද? ඒ කියන්නේ අපි ඇත්තටම පැස්කල් එකක් කම්පයිල් කරොත් මේක වැඩ කරයිද කියන එකවත් අරමුණ දරුවෝ. ඒ නිසා මේ අද අපි මේ ලෙසන් එකකින් කතා කරනවා. අද සෙෂන් එක තුළ කතා කරනවා. ඇත්තටම පැස්කල් කෝඩ් එකක් කොහොමද ලියාගෙන යන්නේ? මොන වගේ තැන්ද අපිට මිස් වෙන්නේ? මොන වගේ තැන්ද අපිට වරදින්නේ? මොනවා වැරදුනොත් ප්‍රශ්නයක් නැද්ද? ඒ කියන්නේ සමහර ඒවා තියෙනවා අපිට මේ සමහර තැන්වලදී බෑ එක බින්දුවක වරදින්න බෑ. හරිද? රයිට්. එකක්වත් වරදින්න බෑ. ඒ නිසා දැන් මෙතනදී ඔයාලට හැමදේම කම්ප්ලීට්ලි ඉවර කරනවා මම. කියන්නේ එහෙම මොකක් හරි වැරදුනොත් මේ වගේ තැන්වලදී මොකද වෙන්නේ කියන එක. හරි. එහෙනම් අද දවසේ කොහොම හරි ඉවර වෙනකන් තමන්ගේ වැඩේ කොහොම හරි කරන්න try එකක් දෙන්න. මේකෙදි පුතේ මම දෙන කෝඩ් එක මට සැනින් සැරේ දෙන්න විදියක් නැහැ. මොකද දැන් අපි ටියුට් එකක් මුත් ඔයාලගේ ඇත්තේ දැන් අපේ ක්ලාස් වල ඉන්න ළමයි ගාව විතරයිනේ තියෙන්නේ. අනිත් කට්ටිය ගාව නැහැනේ. ඉතින් එතකොට මේ එක මට එක දවසෙන් සාමාන්‍ය ඔක්කොම කවර් කරන්න බෑ. හොඳේ. මොකද මේක ලොකු ටියුට් එකක්. මේ පැස්කල් වල තියෙන. ඉතින් මේ ටිකේ මම පුළුවන් තරම් උපරිම ඔයාලට අද දවස තුළ මම කරන්න try එක දෙනවා. ඊටු ටික හෙට තමයි කරන්න වෙන්නේ. හරිද? ඉතින් මේක ටියුට් එහෙම තියෙන කට්ටිය මේක ආයෙ පුතේ නැවත බලා ගන්න මේක. අනිත් ළමයින්ට මම දැන් මේ ස්ක්‍රීන් එකේ ෂෙයා කරනකොට ටග් ගාලා ඒක ලියා ගන්න ඕන. ස්ක්‍රීන් එකේ ෂෙයා කරන ෂණිකව ඔයා ටග් ගාලා පැස්කල් කෝඩ් එක ලියා ගන්න ඕන. දැනට කොළ ටිකක් හරි එක්ක පොතක් හරි තියාගන්න පුතේ මේක නෝට් එකක් විදිහට තනියම ලියා ගන්න. හරි අපි එහෙනම් බලමු. හරි සොෆ්ට්වෙයාර් එකත් මම කියන්නම්. අපි දැන්ට පොඩ්ඩක් මේකේ තියරි ටිකේ ඉඳන් පටන් අරගෙන යමු පුතේ ඉස්සරහට. හරි බලන්න. පැස්කල් වල අපිට අත්‍යවශ්‍යම සිම්බල්ස් ටිකක් තියෙනවා. හරිද? එතකොට පුතේ මේ සිම්බල්ස් වල කෝලන් and සෙමිකෝලන් කියන එක අපිට ගොඩක් වැදගත් වෙනවා. කෝලන් එක සෙමිකෝලන් එක කියන එක. මොකද මේ දෙකෙන් අපි ගොඩක් තැන්වල පාවිච්චි වෙනවා ඒ සිම්බල්ස් ටික.
මම මේක පොඩ්ඩක් ටියුට් එක ඉක්මනට පල්ලෙහාට යනවා හොඳේ. right. ඒ වගේම අපි දැන් සාමාන්‍ය විදියට කලර් කියලා පාවිච්චි කරන්නේ COLOUR නේ. අපි පැස්කල් වල පුතේ ඒක පාවිච්චි කරන්නේ අපි ඒකට ඒ වෙනුවට පාවිච්චි කරන්නේ COLOR. හරි. ඒ වගේ වචන ටිකක්. හරිද? ඊට පස්සේ දැන් බලන්න අපිට ගත්තොත් අපි සාමාන්‍ය විදියට වචනයක් ලියනකොට හරිද? ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙන්න ඕන. ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙන්න ඕන. ඒ නමක් දෙනවා කියන්නේ දැන් අපි Word එකේ Excel එකේ ලිව්වත් පුතේ අපි අනිවාර්යයෙන්ම ඒකට නමක් දානවානේ. ඒ වගේ මේ ප්‍රෝග්‍රෑම් එකකටත් අපි නමක් දාන්න ඕන. එතකොට ප්‍රෝග්‍රෑම් කියන වචනේ ලියලා හිස්තනක් කියලා තමයි අපි ප්‍රෝග්‍රෑම් එකේ නම දාන්නේ. ඒතර ඔයාලට පැස්කල් ප්‍රෝග්‍රෑම් එකක් දැක්කොත් පුතේ ඔගේ මුලින්ම දකින්න හම්බෙන්නේ ප්‍රෝග්‍රෑම් කියලා ලියලා හිස්තනකයි. ස්පේස් එකට පස්සේ අපේ ප්‍රෝග්‍රෑම් එකට නමක් දාලා තියෙනවා. හරි. ওই නම දාද්දිත් අපිට පුංචි අනුගමනය කරන්න ඕන නීති ටිකක් තියෙනවා. මම ඒ ටිකත් කියන්නම්. මේ නම නිකම්ම දාන්න බෑ. හරිද? මතක තියාගන්න පළවෙනිම කාරණාව තමයි ප්‍රෝග්‍රෑම් එකක් ලියනකොට ප්‍රෝග්‍රෑම් කියලා ලියලා හිස්තනක් තිබ්බ නම දැම්මා. හරිනේ? ඊට පස්සේ පුතේ සෙමිකෝලන් එක. හරිද? සෙමිකෝලන් එක. සෙමිකෝලන් එක කියන එක මෙන්න මේක. සෙමිකෝලන් කියන්නේ ඩොට් එකයි කමාවයි. මේ සෙමිකෝලන් එක අපි පාවිච්චි කරන්නේ මොකක් හරි ලයින් එකක් අවසానයි කියලා එයාට කියන්න. ඒ කියන්නේ ඔයා දැන් ලියනවා ප්‍රෝග්‍රෑම් එකේ කෝඩ් එක මෙහෙම ලියාගෙන පහළට යනවා. ඒක අවසానයි කියලා කියන්නේ දැන් නිකන් හිතන්නකෝ මම අම්මා සමග පොළට ගියා. හරිද? අන්න එතකොට පුතේ අර එතනින් ඉවර වෙනවනේ. මම අම්මා සමග පොළට ගියා බෝංචි මිලදී ගත්තා කියලා එහෙම දිගට ගියොත් වෙන්නේ මොකද? අර වාක්‍යයේ දිග අර්ථයක් එනවා. එතකොට හිතා ගන්න බෑ මොකද වෙන්නේ කියලා. අපි මොකද කරන්නේ? සමහර වෙලාවට කමාවකින් හරි තිතකින් හරි ඉවර කරනවානේ. අන්න ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකකට අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මෙන්න මෙතනින් මේක ඉවරයි කියලා. ඒකට තමයි අපි සෙමිකෝලන් එකක් දාන්නේ. එතකොට ඔයාගේ සෙමිකෝලන් එක නැත්තම් පුතේ ප්‍රෝග්‍රෑම් එක හිතන්නේ මේක තව දුරටත් දිගට පහළට තියනවා කියලා. එතකොට එයාට පැටලෙනවා. ඔක තමයි සෙමිකෝලන් එක. ඊළඟට හරි දැන් අපි යනවා මේ ප්‍රෝග්‍රෑම් එකක් ලියනකොට අනුගමනය කරන්න ඕන. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකේ නමක් ලියනකොට. හරිද? මේ ප්‍රෝග්‍රෑම් එකට අපි නේම් එකක් දෙනකොට මොනවද අනුගමනය කරන්න යුතු නීති රීති. පළවෙනි එක අපි ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙද්දී ඒක ඉංග්‍රීසි ODA ඉංග්ලිෂ් ඇල්ෆබෙට් එකේ letter එකකින් ආරම්භ කරනවා. must begin with the letter of the English alphabet. ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකකින් තමයි මේක පටන් ගන්න ඕන. එතකොට ඔයාලට සිංහල පාවිච්චි කරන්න පුළුවන්ද? බෑ. මෙතනදී ඉලක්කම් දා ගන්න පුළුවන්ද? එහෙම බෑ. ඒ නිසා ඔයා අනිවාර්යෙන්ම ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකකින් තමයි මේක පටන් ගන්න ඕන. ඊළඟට ඊට පස්සේ තියෙන ඒවා පුතේ හරිද ඊට පස්සේ තියෙන ඒවා ඉලක්කම් හරි එහෙම නැත්නම් අකුරු හරි එහෙම නැත්නම් සිම්බල්ස් හරි වෙන්න පුළුවන්. හැබැයි සිම්බල්ස් දානකොට එතකොට ඔයාගේ කීබෝඩ් එකේ තව එක જાතියේ සිම්බල්ස් තියෙනවනේ. ඒ වගේ හැම සිම්බල් එකක්ම ඔයාට දාන්නත් බෑ කියන එක හොඳටම මතක තියාගන්න. ඕන්නම් තව ඊළඟට ඒ කියන්නේ මේ ඊටු ටික වෙනුවට ඉංග්‍රීසි අකුරු ඉලක්කම් සිම්බල් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි එහෙම කියලා ඔයාට කැමති සිම්බල් එකක් දාන්න බෑ. MCQ වල ඔන්නෝම දානවා. ඔය වගේ නමක් දීලා ඒ නමේ හරි එක තෝරන්න ඔයාට හම්බ වෙනවා. يعني නිවැරදි එක තෝරන්න. ඒතර වැරදි එක තෝරන්න ඒ වගේ ඔයාට වැරදි හරි නිවැරදි හරි දෙකෙන් එකක් තෝරන්න වෙනවා. බලමු අපි එහෙනම් මොනවද අපිට මේකේ පාවිච්චි කරන්න පුළුවන් පාවිච්චි කරන්න බැරි ඒවා කියලා. හරිද? දැන් පුතේ පැස්කල් වලට ඒ කියන්නේ දැන් අපිට බැරි වෙන්න තියෙන මොනවද දන්නවද? පැස්කල් වලට ආවේනික සමහර සිම්බල්ස් තියෙන්නේ. අන්න ඒවා අපිට පාවිච්චි කරන්න බෑ.
කියන්නේ පැස්කල් භාෂාව කියන්නේ ඉංග්‍රීසි වචන කීපයක් එකතු වෙච්ච ලැන්ග්වේජ් එකක්නේ. ඉතින් එතකොට එයාට තියෙනවානේ පුතේ එයාගෙම කියලා තව අර කෝඩ් වලට එන ඒවා. අන්න ඒවා අපිට පාවිච්චි කරන්න බෑ. එහෙනම් අපිට මොනවද ඇත්තට මේක පාවිච්චි කරන්න පුළුවන්? අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් එකක්. මොකක්ද දන්නවද? පාවිච්චි කරන්න පුළුවන් මෙයාගේ සිම්බල්ස් වලින් එකයි අර කොච්චර කිව්වත් ඒ තමයි අන්ඩර්ස්කෝර් එක. කොච්චර කිව්වත් තියෙන්නේ එකයි ඒ තමයි අන්ඩර්ස්කෝර් එක. අර හැම එකක්ම අපිට පාවිච්චි කරන්න බෑ. ඒ නිසා අපි අන්ඩර්ස්කෝර් එක පාවිච්චි කරන්නේ මොන වගේ වෙලාවද? අන්ඩර්ස්කෝර් එක පාවිච්චි කරන්නේ අපි නමක් ලියලා ඊළඟ කොටස ලියද්දි දැන් හිතන්න මගේ නම චාමර උඩුමුල්ලකි. මම මගේ නම ලියලා ඊළඟ කොටස ලියනකොට හිස්තැන් තියන්නේ නැහැ. හිස්තැන් තියන්න බෑ. චාමර කියලා එහෙනම් මම කොහොමද නම ඉතුරු කොටස් කඩන්නේ? අන්න අර අන්ඩර්ස්කෝර් එකේ. අර අන්ඩර්ස්කෝර් එක දාලා තමයි ඉතුරු කැලේ ලියන්නේ. අන්න ඒ විදිහට. හරිද? right. ඊළඟට බලන්න දැන් මෙන්න මෙතන තියෙන ඒවා හරිද මේවා? දැන් ප්‍රෝග්‍රෑම් කියලා ලියලා තියෙනවා. හරි අර මම කිව්ව විදිහට මාක් කියලා ලියලා මේ බලන්න ඉරක් දාලා තියෙන මේ ඉර අන්ඩර්ස්කෝර් එකද? නෑ අන්ඩර්ස්කෝර් එක වැටෙන්නේ මෙන්න මේ යටින් පොතේ. යටින් වැටෙන්නේ මේ තියෙන මෙන්න මේ විදිහට. යටින් වැටෙන්නේ. ඒක තමයි අන්ඩර්ස්කෝර් එක කියන්නේ. එහෙනම් මේක වැරදි. මේ සිම්බල් එක අපිට පාවිච්චි කරන්න බෑ. මේකේ මොකද්ද තියෙන අවුල? මේකේ බ්‍රැකට් දාලා වරහන් දාලා මේකේ ඩොට් එකක් තියලා. එහෙනම් මේ ඔක්කොම වැරදි පුතේ. හරි. මේවා එතකොට දෝෂ තියෙන ඒවා. එතකොට අපිට ප්‍රෝග්‍රෑම් එකක් ලියනකොට හිස්තැන් තියන්නත් බෑ. හරිද? ස්පේස් පාවිච්චි කරන්නත් බෑ පුතේ. හරිද? හිස්තැන් තියන්නත් බෑ. එහෙනම් බලන්න ඊළඟට ඒ වගේම අපිට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් ඔය වගේ තැන්වලදී දැන් අපිට වචන දෙක දැන් දෙකක් කියලා කියන්න එකක් අන්ඩර්ස්කෝර් එක දාගන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් ඔයාලට මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. ඒකට අපිට වෙන පොඩි ක්‍රමයක් තියෙනවා. ඒකට අපි කියනවා කැමල් කේස් ක්‍රමය කියලා. කැමල් කේස්. හරිද? කැමල් කේස් එකේ කරන්නේ ඔයාගේ නම වචන දැන් අපි දන්නවා අපි නමක් ලියනවා කියලා. මේ ලියන ප්‍රෝග්‍රෑම් එකට ලියන නමේ අපි කරන්නේ දෙවනියට එන කෑල්ල කැපිටල් වලින් පටන් ගන්නවා. දැන් හිතන්න මගේ නම චාමරුඩුමුලගේනේ. මම මෙහෙම ලියලා හරි උඩුමුල්ලගේ කියන එකත් පුතේ මම සිම්පල් වලින්ම ලිව්වොත් බලන්න මොකද වෙන්නේ කියලා. දැන් ඔයා නම දන්න හින්දා ඔයාට අඳුරගත හැකියි. හැබැයි මේක වෙන කෙනෙක් දැක්කොත් එයාට මේක අඳුරගන්න පුළුවන්ද? එයාට ඒක අඳුරගන්න බෑ. ඒ නිසා අපි කරන්නේ මෙහෙමයි. මම මගේ නම ලියනකොට මෙහෙම ලියලා U අකුර දෙවෙනි එක මෙතනම පුතේ එකට ලං කරලා මේක කැපිටල් වලින් ලියනවා. දැන් ප්‍රශ්නයක් නැහැනේ. ඔන්න ඕක තමයි කැමල් කේස් ක්‍රමය කියලා කියන්නේ. හරිද? ඔක තමයි කැමල් කේස් කියන්නේ. පැහැදිලි නේද? ඊට පස්සේ දැන් අපි ඊළඟට කතා කරනවා මේකේ තියෙන receive word ගැන. ඒ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් වලටම පැස්කල් වලටම ආවේනික වෙච්ච වචන මොනවද කියලා. කියන්නේ මෙයාටම පුතේ ආවේනික වෙච්ච වචන ටිකක් තියෙනවා. අපි අන්න ඒව ටික චුට්ටක් කතා කරමු දැන්.
හරි. දැන් බලන්න මෙන්න මෙතන තියෙනවා ඔයාලට මේකේ තියෙන රිසීවර්. රිසීවර් කියලා කියන්නේ පුතේ පැස්කල් වලටම ආවේනික වෙච්ච වචන. right? පැස්කල් වලටම ආවේනික වෙච්ච වචන. දැන් මෙන්න මේ වචන අපි වැදගත් වෙන්නේ මේ වචන අපි පාවිච්චි කරන්නේ සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් එකකට නමක් ලියනකොට. ඒකත් වැදගත් නේ නේද? ප්‍රෝග්‍රෑම් එකට නමක් ලියනකොට මේ වචන අපි පාවිච්චි කරන්නේ මොකද ඒවා පැස්කල් වලට තියෙන වචන. ඉතින් අපි ඒවා අපේ ප්‍රෝග්‍රෑම් එකේ නමක් විදිහට දාන එක හරි නෑනේ නේද? හරි. පුතේ ඔයාලගේ මේ යාළුවෝ ඉන්නවා නම් එයාලට මම ලින්ක් එක දාලා තියෙනවා ගෲප් එකේ ලින්ක් එකයි අපේ සෙමිනාර් එකේ ලින්ක් එකයි. ඒ කට්ටියට මේක සම්පූර්ණයෙන්ම ෂෙයා කරන්න ලින්ක් එක. මම දැන් ගෲප් එකට දාලා තියෙනවානේ. අර ගෲප් ටිකේ ඔක්කොම තියෙනවද 11 වසරයි සෙමිනාර් ගෲප් එකේ. ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් මොකද මේක සම්පූර්ණ ෆ්‍රී යන සෙමිනාර් එකක් නේ. එයාලට ඕන කෙනෙකුට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද දැන් අර අතරමඟයි මගදී සම්බන්ධ වුණත් මුල් ටික නැතුව දැන් මේ ටික කරගෙන යන්න ටිකක් අමාරුයි. තේරෙනවනේ දැන් ඔයාලට. කියන්නේ දැන් පැස්කල් ගැන අවබෝධයක් තිබ්බෙම නැති ළමයින්ට මේකේ අන්න ඕන ලස්සන රටාවක් තියෙනවා කියලා තේරෙනවනේ. ඒ රටාව පුතේ කොහේ හරි මිස් කරගෙන යන්න අමාරුයි. 10 වසරේ අය හිටියට කමක් නැද්ද අහනවා නෑ කිසිම ගැටලුවක් නෑ 10 වසරේ අය හිටියා කියලා මොකද දන්නවද අර මම ඉදා කිව්වා වගේ අපි මුලින් මොන හරි ටිකක් ඉගෙනගෙන තියාගත්තට පස්සේ ආයෙමත් ඊළඟ ටික ඉගෙන ගන්න අපිට හරි ලේසි පුතේ පහසුයි. දැන් ඔයාලා 10 වසරේ අයට පැස්කල් පාඩම් පටන් ගනිද්දී චුට්ටි පොඩි අවබෝධයක් මුලින් ඉඳන් දැන් තියෙනවා කියන්නේ ඒ කට්ටියට හරි ඉක්මනින් මේ ටික අවබෝධ කරගන්න පුළුවන්. දැන් බලන්න මේකේ තියෙන රිසීව් වර්ඩ් මොනවද කියලා. and එක, or එක, if එක, then එක, else, case, being, in, function, procedure, do, repeat, while, until, for, down to, with, were, const, to, nil, go to, mod, හරිද? pattern, set, label, array, type, record, or, in, file, div. මෙන්න මේ වගේ රිසීව් වර්ඩ් ටිකක් තියෙනවා මෙයාටම ආවේනික වෙච්ච. හරි මෙයාටම ආවේනික වෙච්ච. ඉතින් මේ වචන අපිට පාවිච්චි කරන්න බෑ පුතේ සාමාන්‍යයෙන් නේම් එකක් ලියනකොට. හරි ඊළඟට බලන්න දැන් අපි දැන් ඔය ඉස්සලා කතා කරේ නමක් ලියනකොටනේ. ඊළඟට ඔයාලට මතකද අපි පොඩි කාලේ කතා කරනවා මේ අර ඔයාලා 7 8 9 වසරේදී පුතේ අපි ස්ක්‍රැච් කියලා ප්‍රෝග්‍රෑම් එකක් කරා මතකද? අන්න ස්ක්‍රැච් කියන ලෙසන් එකේ තියෙනවා නේද? අපි වේරියබල්ස් හදන්නේ. අන්නේ වේරියබල්ස් වලට නම් අපි ඒකෙද නම් ඕනම නමක් දුන්නානේ. හැබැයි මෙන්න මේ පැස්කල් වලත් ඒ වගේම වේරියබල් හදනවා. වේරියබල් හදනවා. අන්න ඒ වගේ වෙලාවේදී අපිට පුතේ වේරියබල් එකක් හදනකොට ඒකෙදිත් අර අපිට ඕන නම් දෙන්න බෑ. අපිට ඕන නම් දෙන්න බෑ. දැන් බලන්නකෝ. හරි. අර අනිත් එක මතක තියාගන්න මේ මෙතන තියෙන පොතේ මේ රිසීවර් ටික අපි පාවිච්චි කරන කම්පයිල් එක මත වෙනස් වෙනවා. කම්පයිල් එක කියලා කියන්නේ දැන් ඔයාලා පැස්කල් ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එක ආන්න ඒක මත ඔක ඩිපෙන්ඩ් වෙනවා. හරිද? මේකේ තියෙන සාමාන්‍ය අපිට ටර්බෝ පැස්කල් ගන්න පුළුවන් වාට ඊට පස්සේ ඩෙල්ෆි ගන්න පුළුවන් ෆ්‍රී පැස්කල් ගන්න පුළුවන්. මේ වගේ කම්පයිලර්ස් තියෙනවා. ඒවා මත මෙන්න මේ තියෙන රිසීවර්ඩ් වෙනස් වෙනවා. දැන් අපි මේ අරගෙන තියෙන ටර්බෝ පැස්කල් කියන එකට අදාළ වෙන රිසීවර්ඩ් ටිකක්. හරිද? එතකොට මේකේ නැති තව ඒවා පුතේ මෙන්න මේ ඩෙල්ෆි කියන එකේ තියෙනවා. as class finally අන්න ඒ වගේ ඒවා
ඩෙල්ෆි කියන එකට තියෙනවා. ඒතර ෆ්‍රී පැස්කල් වල ඊටත් අමතරව තව ඒවා තියෙනවා. අන්න ඒ වගේ එක එකට වෙනස් ඒවා තියෙනවා. ඊළඟට බලන්න මේ ටික එතකොට දැන් අර අපි මේ අර ඉස්සෙල්ලා කියපු නීති ටිකක් අර අපි කතා කරේ නමක් ලියනකොට තිබ්බ නීති ටික ඒ නම ලියනකොට තිබ්බ නීති ටික සමස්තයම අපි ප්‍රෝග්‍රෑම් එකට විචල්යක් ලියනකොට වේරියබල් එකක් ලියනකොටත් ඒ විදිහටම බලපානවා. හරිද? ඒ වගේම පුතේ අපි මොනවා හරි නමක් ලියනකොට හරිද? නමක් ලියනකොට කැපිටල් සිම්පල් ભેදය බලපාන්නේ නැහැ මෙන්න මේ ප්‍රෝග්‍රෑම් වල. ඒ කියන්නේ පැස්කල් වල. හරි. කැපිටල් සිම්පල් ભેදය. අපි ඔකට කියනවා case insensitive. case insensitive. මොකද්ද මේ කියන්නේ? ඔයාට මතකද පුතේ 9 වසරේදී අපි මේ කරා ප්‍රෝග්‍රෑම් ලිව්වා මයික්‍රෝබිට් ආඩිනෝ පාවිච්චි කරලා. හරි. එතකොට ආඩිනෝ බෝඩ් එකක් ප්‍රෝග්‍රෑම් කරන්න මතකද අපි 9 වසරේදී ලිව්වා කෝඩ් එකක්. මොකද්ද අපි භාවිතා කරපු පරිගණක භාෂාව? 9 වසරේදී මයික්‍රෝබිට් බෝඩ් එක ප්‍රෝග්‍රෑම් කරන්න C++. right. එතනදී ඔයාට මතකද ඔයාට සමහර තැන්වලදී කැපිටල් අකුරු අනිවාර්යම වුණා. output කියලා වගේ ලියනකොට අනිවාර්යෙන් කැපිටල් ලියන්න ඕන. අන්න එහෙනම් මේ ප්‍රශ්නය මෙයාට නෑ. එම කැපිටල් ලියන්න ඕන කියලා ඉතියක් නෑ. අන්න ඒක පැස්කල් වල වෙනස්ම දෙයක්. හරිද? හරි අපි නම් යමු පළවෙනි ප්‍රෝග්‍රෑම් එක මම ටක් ගාලා පුතේ අද මේ කියන්නේ මේ නෝට් එකේ ගොඩාක් යන්නේ නැහැ හිමින් සැරේ යන්නේ බෑ හොඳේ වෙලා නැති නිසා මම ටක් ගාලා යනවා දැන් මගේ හිටපු ළමයි නෙමෙයි මට කියන්නක බලන්න අද මේ කියන්නේ මේ සෙමිනාර් එකටම විතරක් ආපු ළමයින්ට මම මේ කියාගෙන යන විදියට පැහැදිලි වෙනවද ස්පීඩ් එක වැඩිද හරි පුතේ තේරෙනවද සර්? තේරෙනවනේ හරි ගැටලුවක් නැහැනේ මම මේ කියන්නේ පුළුවන් තරම් ස්ලෝ යනවා නමුත් දැන් හිතන්න දැන්ටත් 8:33 හොඳේ දැන් අපි මේ ඔක්කොම රෝඩ් ලියන්න ඕන රන් කරන්න ඕනනේ يعني මේක මාසයක් දෙකක් විතර යන ටිකක් නේද ලොකුයි සමහර ටියුට් එකේ ඉඳන් ලොකුයිනේ ඒ නිසා පොඩි වෙලාවක් යනවා මම පුළුවන් තරම් සරලව කරනවා මොනවාරි නොතේරුනොත් චුට්ටක් chat එකට දාලා තියාගන්න මම පුළුවන් තරම් හිමිසරේ කරගෙන යනවා හරි වැදගත්ම ටික තමයි මම මේ කතා කරගෙන යන්නේ ඕනේ ඊළඟට අපි පළවෙනි කෝඩ් එක ලියමු right දැන් ඔයාලා කැමති ඇති දැන් මෙතනදී ප්‍රෝග්‍රෑම් එකක් ඇත්තටම ලියලා මේක රන් කරලා බලලා මේක අවුට්පුට් එක ගන්න නේද හරි එහෙනම් පුතේ අද ඔයාලා ගාව කම්පියුටර්ස් තියෙනවා නම් ඔයාලට මේ වැඩේ කරන්න පුළුවන් මේක ඔයා ගාව ෆෝන් එකක් තිබ්බත් කරගන්න පුළුවන් හොඳේ ෆෝන් එකක් තිබ්බත් කරන්න පුළුවන් මොකද මේ අපි කරන්නේ අද ඔන්ලයින් මේ වැඩේ අපි මේ කරන්නේ ඔන්ලයින් ඒ නිසා ඔයාලා ගාව තියෙන කම්පියුටර් එකකින් ෆෝන් එකකින් ඕන එකකින් මේ වැඩේ කරන්න පුළුවන් කිසිම අපි ඇප්ලිකේෂන් එකක් ඩවුන්ලෝඩ් කරන්නේ නැහැ හරිද මෙතෙක් පැට්‍රිකල් එකක් නැතුව අතින් විතරක් පුතේ කරපු ළමයි අද එකක් රන් කරලා බලන්න ඔයා ලියන ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම අවුට්පුට් එකක් එනවද කියලා හරි පළවෙනි එක බලන්න අපි එහෙනම් යනවා පුතේ ඔන්ලයින් ඔයා සර්ච් කරන්න ඕන Pascal compiler කියලා. අන්න දැන් ඔයාට මේකෙදි තේරෙනවා මොකද්ද මේ මම අර හැමතිස්සෙම compiler කියලා කිව්වේ කියලා. හරි. මොකද්ද මේ හැමතිස්සෙම compiler. compiler කියලා කියන්නේ අපිට මේ Pascal එක run කරන්න පුළුවන්. දැන් අපි හිතමු software එකක් මොකක් හරි. සරලව කිව්වොත් මම කියන්නේ. හරි. compiler එකක් කියලා කියන්නේ. එතකොට අර අපි අහලා තියෙන මතකද compiler සහ interpreter කියලා දෙකක්. හරි මේ තියෙන්නේ කම්පයිල් එක. එතකොට කම්පයිල් එකෙන් තමයි අපි මේ වැඩේ කරගෙන යන්නේ. ඒකට තියෙනවා විවිධ වෙබ්සයිට්. මේ බලන්න කම්පයිලර්ස්ලා කීපයක් තියෙනවා. GDB එක තියෙනවා, one compiler එක තියෙනවා, free Pascal එක තියෙනවා. මතක නේද ඔයාලට එහෙමනේ? අර අපි ඉස්සෙල්ලා කතා කරා. ඒ කැමති එකක් ගන්න පුළුවන්. මම මේකෙන් මේ GDB online එක ගන්න මොකක්ද දන්නවද? මේ සමහර ඒ වගේ output එක අපිට හරියට එන්නේ නැහැ.
GDB එක ටිකක් හොඳයි. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම තෝරගන්නකොට මෙන්න මේ GDB online debugger කියන මෙන්න මේ site එක තෝරගන්න. හරිද? මම මේකම තෝරගන්න කියන්නේ commercial එකක් නෙමෙයි. හොඳේ මට මේක මම recommend කරනවා නෙමෙයි. ඒකේ අපිට මේ site එකෙන් අපිට පොඩ්ඩක් කරගන්න පහසුයි. පහසු කියන්නේ මෙයාගේ output එහෙම එනවා හොඳට. අනිත් ඒවා එන්නේ නැහැ පොඩ්ඩක් අමාරුයි. right මම එනම් මේක පුතේ ඇතුළට යනවා මෙන්න මේ Pascal එකට මේ නම ලියලා තියාගන්න ඔයාලා මේකේ online GDB කියන එක. හරි ඉතින් අපි මෙන්න මෙතන තමයි program එක පුතේ ලියන්නේ. මේ තියෙන අපි program එක ලියන තැන. අපි පළවෙනි program එක මෙයා දැනට එකක් ලියලා තියෙනවා මෙන්න මේ විදියට program එකට බලන්න. දැන් ඔයාට තේරෙනවා මොකද්ද මේ කරලා තියෙන්නේ. program කියලා ලියලා තියෙනවා පටන් ගන්නකොටම ඒකට හිස්තැනක් තියලා hello කියලා ලියලා තියෙනවා. program හිස්තැනක් hello semicolon එකක් දාලා තියෙනවා. ඒ වගේම මතකද අපි flow chart ලියද්දී පටන් ගන්නවා start කියලා නේද? ඊට පස්සේ බලන්නකෝ අපි මෙන්න begin කියලා පටන් අරගෙන end කියලා ඉවර කරලා තියෙනවා. begin කියලා පටන් අරගෙන end කියලා ඉවර කරලා තියෙනවා. මේක මැද පුතේ right ln කියලා දාලා තියෙනවා. right ln කියලා කියන්නේ output එක. right කියන. අපි දැන් input ගන්නකොට කොහොමද ගන්නෙ? input එකට අපි කියනවා read කරනවා කියලා. output එකට අපි කියනවා write කරනවා කියලා. දැන් බලන්නකො read කරනවා කියන එක සාමාන්‍යයෙන් දල වශයෙන් ඔයාලා read කරනවා කියන්නේ අර කියවනවා කියන එකනේ. නේද? read කරනවා. එතකොට පොතේ තියෙන දෙයක් ඔයාගේ ඇතුළට එනවනේ. ඒක input එකක්නේ. output එකක් වෙන්නේ write කරන එක. ඔයා ලියනවා. අන්න ඒ වගේ Pascal එකේදීත් මතක තියාගත්තා නම් හරියටම හරි. read කරනවා කියන්නේ input එකක්, write කරනවා කියන්නේ output එකක්. දැන් එතකොට මතකද flow chart වලදී අපි මුලින්ම input එකක් දානවා. එතකොට